ඉතින් මං ඔයාලට පොරොන්දු වුණු ට්‍රිප් එකේ බ්ලොග් එක තමයි මේ. ඉතින් ඔන්න අපි කොහෙද ගියේ කියලා මං ඉස්සරහට කියන්නම්. ඉතින් ඔන්න පාන්දර 6ට විතර අපි අපේ බස් එකට ගියා. ඉතින් මේක මොන්ඩසෝරි ට්‍රිප් එකක්. හරිද? මම මීට කලිනුත් අපේ නංගිලත් එක්ක මොන්ඩසෝරි ට්‍රිප් එක ගියා. ඔයාලට මතක ඇති. ඉතින් මේ පාර යාළගේ දෙවෙනි අවුරුද්දේ ට්‍රිප් එක. ඉතින් අපි මේ පාර ගියේ නුවර. ඉතින් අපි නුවර කොහෙටද ගියේ කියලා වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන් ඉන්න. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් යන්න කලින් චූටි වෙයි පොඩක් එහෙම ගියා. හරි එහෙනම් එකතු වෙන්නකෝ අද බ්ලොග් එකත් එක්ක. ඉතින් අපි පැය දෙකමාරකට පස්සේ හරියටම නුවරට ආවා. ඒකටම අපි මේ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා දන්නව නේද? ඉතින් මේ තියෙන්නේ දලදා මාලිගාව. අපි එකටම ආවේ හෙට. අපි දැන් ඉතින් මලුත් ගත්තා. අපි දැන් යමු එහෙනම් පන්සල ඇතුළට. හිත නිමෙන ලස්සන තැනක් තමයි මේ දලදා මාලිගාව. ඉතින් මං හිතන්නේ ලංකාවේ අය ගියේ නැති කෙනෙක් නැති තරම්. කොහොම හරි ඉතින් ඔන්න අපි දැන් ට්‍රිප් එක ආව කට්ටියත් එක්ක. පේනවනේ අපේ ශේෂ්ණ නම් ඉතින් හරිම දඟයි. ගියත් ඉතින් ඔහොම තමයි. ඉතින් අපි දලදා මාලිගාව වැඳලා කරලා ඇවිල්ලා එළියට ආවා. එතනින් ඉතින් අපේ ශේෂ්ණ මොන හරි ගන්න එපා. ඉතින් ළමයිනේ. ඉතින් එක එක දේවල් බැලුවාට අරන් දෙන්න. දලදා වහන්සේ වැඳලා කරලා ඇවිල්ලා ඉතින් මේ හිත නිවන තැනට අපි ආවා. ඉතින් මේ දිහා බලන් හිටියත් හිත නිවෙනවා. අපි මෙතනට ඇවිල්ලා ඉතින් එක එක දේවල් කකා විබි හිටියේ අපේ වෙලාව වෙනකන් කියන්නේ අපි ඔක්කොටම ඇවිදින්න කාලයක් දීලා තිබ්බා මෙතන. ඉතින් එතකන් අපි එක එක දේවල් කක්කා වටපිට බල මෙතන ටික වෙලාව කාලය ගත කරා. ඉතින් අපේ වෙලාව ඉවරුනේ 12ට. ඉතින් 12ට අපි පටන් ගත්ත ආයෙත් අපේ ඊළඟ තැනට යන්න. ඊළඟ තැන කොහෙද දන්නවද? බලන් ඉන්නකෝ වීඩියෝ එක අවසන් වෙනකම්. ඉතින් අපේ ඊළඟ තැන උනේ පේරාදෙණි පාක් එක. ඉතින් ළමයි වෙනුවෙන්ම අපි මේ ට්‍රිප් එක යන්නේ. ඒ නිසා මෙතන ලොකු ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒකේ ළමයිට සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මෙතන තෝරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ අතර එක එක මල జాතියම බැලුවා ළමයිට සෙල්ලම් කරන්න දීලා. ටික වෙලාවක් ළමයි සෙල්ලම් කරලා අපි දවල් කෑම කාලා ආපහු එයාලා ග්‍රවුන්ඩ් එකට ගියා සෙල්ලම් කරන්න. අපි ඉතින් පේරාදෙණි පාක් එකේ 4 වෙනකන් හිටියා. ඊට පස්සේ ඉතින් අපි ආයෙත් අපේ ගෙදර බලා පිටත් වෙන තමයි දැන් මේ ලැස්ති වෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව නම් 10 ටිකක් පහු වෙලා. ගෙදරට එද්දි 9:40 ගණක් වෙලාව. ඉතින් ආපු ගමන් මම ඇඟ හොදගත්තා. අපේ ශේෂ්ණ ඉන්නවා. ඉතින් එයාත් ඇඟ හොදගෙන තියෙන්නේ.
දැන් කාලා නිදා ගන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ vlog එකකින් ආයෙත් එකතු වෙමු. එතකම් ඔයාලා පරිස්සම සතුටින් ඉන්න. දැන් නම් හරියම මහන්සිය හරියම නිදිමතයි. අපි ඊළඟ vlog එකකින් එකතු වෙමු. ශේෂ්ණ bye කිය. Bye. ඉතින් මේ තියෙන ඊළඟ දවසේ උදේ පාන්දර ටිකක් විතර ඇඟට අමාරුයි. කොච්චර ඇඟට අමාරු වුණත් ඉතින් ශේෂ්ණ කෑ ගහනවා ශ්‍රී ලංකාව කරන්න එන්න කියලා. ඉතින් මං තව චුට්ටකින් ගෙදරට යන්න ඕනේ. ඒ නිසා ඇත් එක පොඩ්ඩක් විතර සෙල්ලම් කරා. හරි. ඉතින් ওই විදිහට තමයි මේ දවස ගත වුනේ. ඉතින් ආයෙ ලස්සන vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.